අද අපේ ෆැමිලි එකේ කට්ටිය කියන්න හදන ට්‍රිප් එක. Hi welcome to my YouTube channel. Hi welcome back to my YouTube channel. අද vlog එකෙන් අපි කට්ටිය වෙන ට්‍රිප් එකක්. මම අද බෑග් එක පැක් කරන්න තමයි යන්නේ. මම හිතුවා ඔයාලත් එක්ක බෑග් එක පැක් කරන්න. අතන මම ඊරෑතම බෑග් එක පැක් කරන්න හිටියේ. අපි නම් හිතේ පොඩි වලියක් දාගෙන මම ගෙමම නිදාගත්තා. මම ඉතින් අද උදේ මම ඉබෙන් ආලා මොකද අපි ආම ට්‍රිප් එකක් යති. අපි අම්මා දවස් 3කට කලින් ඉඳන් ඇඳුම් ලෑස්ති කරනවා කේකියාව කරනවා. ඉතින් මම බැලුම් ආලා අන්තිමට මම තමයි බෑග් එක පැක් කරා. අන්න අද vlog එකක් මේ vlog එක ඉවර නිකන් බලන්න මොකද වෙන්නේ කියලා මගේ කලින් vlog බලපු හැමෝටම ගොඩක් thank you subscribe කරලා තියාගන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න like කරන්න comment කරන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න යනකොට මට දවස් අපි දැන් දවස් 3කට මට දවස් 2කට ගියත් අපි මම ඇඳුම් ගෙනියන සතියේ විතර බෑම දවස් 3ක් තමයි මේ ෆක් එකම වරමස මම බෙල්දී මම ගත්තේ බෙල්දී ෂූට් එකක් කරන්න හැබැයි ස්ටිල් නම් මට ෆැෂන් ආවින් සමග ට්‍රිප් එකකට යනවා ඊට පස්සේ මම මේ වගේ අඳිනේව සෙට් කරලා තියා තිබ්බා ඒක බෑග් එකට දාගන්න ඕනේ එහෙනම් තමයි වෙලාව 8:25 ඊට පස්සේ මම ඇඳුම් ටික ඔක්කොම අරගෙන ඒ ටික සෙට් කරලා ඇඳුම් ටික බෑග් එකට පැක් කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න අපේ තාත්තා හිතලා තියෙන්නේ මං තාම දොයි කියලානේ. ඒ වුණාට මම උදෙන්ම නැගිටලා වොෂ් එකක් දාලා අපේ අම්මගෙන් බැනුම් අහගෙන තමයි ඔය බෑග් එක පැක් කරන්නේ. මම හිතන්නේ අපේ තාත්තත් ඔය ආවේ අපේ අම්මගෙන් බැනුම් අහලා. මොකද අපේ ගෙදර වැඩිපුරම අපේ අම්මගෙන් බැනුම් අහන්නේ මමයි අපේ තාත්තයි තමයි. අපි දෙන්නත් ඒක පුරුද්දට ගිහිල්ලා අපි දෙන්නට අපේ අම්මගෙන් බැනුමක් අහන්න නැති ඉන්නම බෑ. දවසට එකපාරක් හරි බැනුමක් අහන්නම ඕනේ. අපේ අම්ම බැන්නේ නැතුනොත් එහෙම බැරිලාක් හරි අපි දෙන්න බොරුවට හරි අවසලා අපි දෙන්න කොහොම හරි බැනුමක් අහගන්නවා. ඒ තරම්ම අපි දෙන්නට ඒක නැතුවම බෑ දැන්. හරි මම දැන් කියන්නම්කෝ මම මේ බෑග් එක පැක් කරන්නේ මොකටද කියලා ඔයාලා දන්නත් ඇති හැබැයි ටිකක් මේ යන ට්‍රිප් එක ස්පෙෂල් ට්‍රිප් එකක්. මොකද මේ ට්‍රිප් එක යන්නේ ස්පෙෂල් කෙනෙක් නිසා අවුරුදු 4කට පස්සේ. හැබැයි එයාව බලන්න වෙන්නේ ඔයාලට මගේ අනිත් vlog එකේ. ඒක නිසා vlog එක බලන්න ඔයාලා subscribe කරලා තියාගන්න. මම හිතුවා මේ අපි ට්‍රිප් එක ගියපු vlog ටික දවස් 3 වෙනම day 1 day 2 day 3 කියලා එහෙම වෙනම vlog 3ක් දාන්න 3ක් වෙයි ගොඩක් දුරට 2ක් වෙයි එක බලමු. ඉස්සරහා වීඩියෝස් ටිකේ ඔයාලට ගොඩක් සද්දයි ඒක චුට්ටක් ගණන් ගන්න එපා මේ vlog එකේ විතරක්. මොකද අපේ අනිත් තට්ටුවේ මේ දවසේ පටි පෙළ ගහන ගමන් හිටියේ. ඒක නිසා චුට්ටක් සද්ද වැඩි. ඒකට සමාවෙන්න ගණන් ගන්න එපා ඒක එච්චර. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ මම මොනවද තව ට්‍රිප් එක යන ගන්න කියලා. තව අපේ නංගිගේ වලි හැමක් තියෙනවා. ඒවත් බලන්නකෝ වීඩියෝ එක ඉවර වෙනකම්ම. දැන් ඔයාලා චුට්ටක් සවුන්ඩ් එක අඩු කරගන්න. නැත්තම් ඔයාලට ගොඩක් ලොකු සද්දයක් ඇහි. ඒක ගොඩක් ලොකු සද්දයක් දැන් ඇහුණාට ඒක හරිම ලස්සනයි. මම ඔයාලට වෙන vlog එකකින් පෙන්නන අපේ අනිත් තට්ටුව. ෂූස් දාගන්න මේ බෑග් එක නෑ මේක ෂූස් කැඩිලා අයිෂෝ සද්ද වැඩි ඊට පස්සේ මේ බෑග් එක පස්සේ
වැඩේ. hand cream එක දිනන නෑ. මම මේක දැම්මා. sorry. මේක දාන්න. මේ අපේ නංගි වීඩියෝ එක ඔන් කරලා කියලා දන්නේ නැතුව තමයි ඔය ඉන්නේ. ඔයාලට ලස්සන vlog බලා ගන්න පුළුවන් අපේ නංගිගේ YouTube channel එකෙන්. එයාගේ YouTube channel එකේ නම තමයි මිතාෂා පදිරණ. එයා subscribe කරලා තියාගන්න. ලස්සන වීඩියෝස් බලන්න. මගේ කොණ්ඩේ ගැන හිතන්නපා. ඉස්සෙල්ලාම මේ බෑග් එකට බුල් එපා මේක පෙන් කොම්බ මේක බුල් කොම්බ තව එකක් ජන මොකද ඊපස්සේ හැබැයි එක මේක මගේනේ හරි ඔයා ඔක මට දුන්න එක දවසක් මන් දුන්නේ නෑනේ මේක මම මේ බිබි තිබින හවල ගත්තේ මේක තිබි අම්මා අම්මේ ඊපස්සේ හරි මම මගේ ෆෝන් කේස් එකක් මාරු කරනවා නේද ෆෝන් එක වීඩියෝ කලින් වෙන පස්සේ මාරු කරනවා ට්‍රිප් එක යන්න ඊපස්සේ මේ අපි අම්මගේ සන්ග්ලාස් දෙක එකක් මම දානවා සිමයි සන්ග්ලාස් ඊට පස්සේ මගේ වැඩිපුර වොච් එකක් ගත්තා මම අදුවර මැස් කරලා දාන්න ඊපස්සේ චූටි කොණ්ඩේ කට්ටක් වලට මේක දාන්න ඕනේ ආයෙත් කැටට දාගත්තා කමන්නේ බැග්ස් 5යි දවස් 3කට අපි නම් ගිහින් චූටි බෑග් එකක් ඇඳුම් නැති මන්ද ෂූස් දාගන්න බෑග් යන්න යන්නේ මං හැම ට්‍රිප් එකක් යද්දි මේ හිතා ගන්න ඊළඟ ට්‍රිප් එක යද්දි බෑග් එකක් ගන්නවා කියලා ආයි මතක් වෙන්නේ ආයි ට්‍රිප් එකක් යනකොට මේ ට්‍රිප් එකකින් ඇවිල්ලා නම් මං කොහොමරි ෂූස් දාන්න බෑග් එකක් ගන්නවා මොකද මට ෂූස් ගද්දි ඇඳුම් වගේම තමයි ෂූස් අඩුම 4ක්වත් මම ගෙනියනවා. අයියා චුප්පයක් ෆොටෝස් ගන්නවා ඊළඟට. අපේ ඉදිරින් වැඩිපුරම බෑග්ස් වලට ඉඩ යන්නේ මගේ උඩට. Studio eyebrows start වෙන්නේ. අපි මේක ගත්තේ ඉතින් බ්ලැක් නිසානේ. මේ කලර් නම කරන්නේ බොස්ට් එකේ. මම මේ ටික මියුට් කරේ ඔතන මායි නංගි පොඩි වලියකින් ඔයාලට මගේ මූණින් පේන ඇතිනේ. ටිකක් ලොකු වලියක් ඒ වුණාට මේක ටික වෙලා වෙන අපි දෙන්න රණ්ඩු වෙනවා. ආයෙ ටික වෙලා අපි දෙන්නට මම්තක වෙනවා. ඉන්න තමයි දාන්නකෝ ආයි ටික වෙලා අපි දෙන්න මුකුත් උන්නේ නැහැ වගේ ඉන්න ලක් Okay, it's okay. Hey, on. Ini kan mau dikait. Ini bisa kan? Mau sebentar. Mau nggak sebentar bisa? Mau dikait. Mana ya? Eranya ada kerja ada, mama ada nih. Mana? Ada mana nih? Mana dulu itu? Mana nih boleh? Mari.
gitu. Wah, kayak itu. Orang dulu kan itu. Dulu kan. Jadi kan. Morning. Gambar mereka tidur kan. Ini mama kerja. Ini mama kerja. Ini kan. Boleh deh. Nenek bisa. Yang hilang kalau ini. Sini. Slow. Oh ini. Kita udah di mana? Cari lagi. No. Come on. Don't worry. Don't worry. Kata ini, orang gitu. Jangan ada mention ya. Udah mana yang tulis kan? Mana? Kita pakai scan juga. Mudah basta. Apa yang main kau tata? Apa yang kerja juga dia? Dia nanti kerja apa? Mau itu kawan yang bikin aja. Dia nanti kerja apa? Kira. Amma kira segitu. Ninde aneh-aneh dan iya nih dah kata. Kita mang kira kan aja deh. Mang kira kan dah pasti. Badi una cepet. Yang nih, aku main mega. Mana tengok main muka dia. Lagi main mega. Ada. Kau lihat nih. Aku minta minat itu sah. Orang mau video kan ada. Era berikan deh. Puluhan lah. Kau hendak puluhan. Kira. Magi bag juga. Tripod again. Ini metenin juga lagi. Tawas tuh nak kaya nih, udah dapat satu dan dong orangnya. Karena hari ini satu yang nih dia nih. Tapi kalau kita ambil bye bye. මේ ව්ලොග් එක ඉවරනකම් බලපු හැමෝටම ගොඩක් thank you. ආදරේ හැමෝටම. ඊළඟ ලස්සන vlog එකකින් අපි හම්බෙමු. මම subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න. bye bye. Thanks for watching. මට කලින් vlog එක අපේ නාංගි දායි සමහර විට ඒක නිසා subscribe කරලා තියාගන්න. bye bye.